නවරත් කරන්න තිබුණා. දැන් මේ ලොකු පතුරුවක් ගැලවෙනවා නම් අපිට පුළුවන් සර්ජිකල් බ්ලේඩ් එකක් තියාගන්න. මේ සර්ජිකල් බ්ලේඩ් එකෙන් මේ බලන්න. මෙන්න මෙහෙම ඉරක් ගන්නවා. ඔන්න බලන්න අරගෙන බලන්න. ගැලවෙනවා. ඒ කියන්නේ එතනින් විතරයි ගැලවෙන්නේ. ලොකු පතුරු ගැලවෙන්නේ නැහැ. ඔක තමයි තහඩු ගලවන්න හොඳම ක්‍රම. දැන් විශ්වාස මෙතන නැහැ ඉන්නේ. මේ මැනික් සබ්ජෙක්ට් එක කවුරුත් බැස්සේ නැද්ද මේ කාලේ? මම ගියා මැනික් බලලා කරන්න මැනික් බලලා මැනික් එකක් හදන්න කියලා දෙනවා කියලා අමු ඉරට ගේන්න කියලා ගෙනන්නේ නැහැ. කිව්වා මොකද පටන් ගන්න එක හදලා මම ගෙන්න මතක් කරනවා. නේ ලක්කෙත් ගන්න යාම අද දෙකේ සාර්ථකද ඉන්නවද? මම මේ බලන්නේ ආපෙගේ කොයි පැත්තෙන් හරි ගොඩ දාලා. දැන් මේ අද තියෙන ෆෝන් ෆීල්ඩ් එකේ ලොකුම පාඩම. ඊට හරිය ලොකු දෙයක් නෑ කරන්නේ. චීප් එකේ ප්ලාස්ටික් එක ගලවලා ගන්න පාඩම සහ ඩේටා බලන පාඩම. IC එක බූට් රිපෙයාර් කරන පාඩම. මොන බලන්න ගැලවුවා. මේක ඒක පේන්නේ නැහැ ප්‍රෑෂර් එක මේ ඉතින් ඔයගොල්ලෝ මෙතන වාඩි වෙනවා. වාඩිලා මේ ලොකු ගෙඩි දෙක දන්නවනේ. එමු ගුවන් තේරෙන්නේ ලොකු ගෙඩි දෙකේ තනියට හදාගන්න. මේ තනියට හදාගන්න. මේව කරවන්න එපා. මේ ලොකු ගෙඩි දෙකෙන් තනියට හදාගන්න. තනියට හදාගන්න. මෙන්න මේකෙන් තමයි ફોકસ කරගන්න. මොකද එක එක්කිනාගේ මේ අර පේන එක වෙනස්. කන්නඩි බලද්දිත් ඒක දාදි අර මේ zoom in එක වෙනස්නේ. ඔන්නෝගෙන් ફોકસ කරගන්න. දැන් තියෙන හයිවේ එකක් පේනවා. එතන මේ අන්වික්ෂ ගන්නකොට අර ටීවී එකට ගහලා මේව අර තිරයකින් බලන් කරන එක ගන්න එපා. ඒක මේ දැන් බලන්න මේක ගැඹුරක් පේන්නේ නැහැ. නිකන් අර තලයක තියෙන එකක් තමයි පේන්නේ. අන්වික්ෂයක් ගන්නකොට ස්ටීරියෝ බලන ඇස් දෙක තමයි බලන එක. ඒ නිසා මේ වගේ අන්වික්ෂයක් ගන්නකොට මේ කැලේ ඔයගොල්ලන්ට වැඩක් නැහැ. මේක කැමරාවක්. ටීවී එකට ගහලා තව කෙනෙකුට පෙන්වන්න තමයි මේක ඕනේ. මේක 35000ක්. ඒක ඕනේ නැහැ. මේ ඩබල් ලාම් එක කොන්නේ මේ දෙක දෙන්නේ කුඩ වැඩ ගන්න. අර පැත්ත එක්කන මේ පැත්ත එක්කන. ඩබල් ලාම් කියලා 22000ක්. ඔයගොල්ලන්ට ඒක අතට වෙන්නේ. ඔයගොල්ලන්ට වෙන්නේ මේකයි මේ හෙඩ් එකයි විතරක් තිබ්බාම එතන මේක ගන්නවනම් 7 වැඩි කිරීම 45. අර ස්කෝල් ලැබ් එකේ තියෙන කුස්සන්න එපා. ඒක ගන්න ඉස්සරහට හරියන්නේ නැහැ. මොකද ඒකෙන් වෙන්නේ සුන්දර දෙවි. ඒ නිසා මේකෙන් 7 වැඩි කිරීම 45 නිශ්චය තමයි ගන්න. හරි. එතන මේකෙන් තමයි අපිට කෝඩ් වල අවශ්‍ය දේවල් පේන්නේ. එතකොට මේකෙන් zoom කරගත්තා. zoom කරන් ફોકસ කරගත්තා. ආලස්සන් ફોકસ කරගත්තා. ඔන්න බැලුවා. බලන්න. ඔයාලා මතකෙ ඉන්නේ?